There's another universe. Please make some noise. Give me Hi guys, good morning. අන්න අපි ඊයේ ඇවිල්ලා හොඳට රෙස්ට් කරලා දැන් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න අපි ඔයගොල්ලන්ට රූම් ටුර් එකක් අරගෙන එනවා. ඒක නිසා ඔයගොල්ලන්ට එකක් බලන්න පුළුවන්. Hi guys, good morning. අද නම් අපි ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ට්‍රිප් එකක් කිව්වම ඒක ඕවර්සීස් ට්‍රිප් එකක්. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. Hi. ඉතින් අපි දැන් මෙල්බන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි චෙකින් වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. අපිට සෙල්ෆ් චෙකින් තමයි මෙතන තියෙන්නේ. අපි දැන් මෙල්බන් එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකේ ඉන්නේ. අපි චෙකින් ඔක්කොම වුණා. දැන් අපිට තව තියෙනවා වෙලාව පැය දෙකක් විතර ෆ්ලයිට් එකට. පොඩ්ඩක් මෙතන ඇවිදලා කරලා යනවා ෆ්ලයිට් එකට. අපි ඉතින් ඩියුටි ෆ්‍රී එකේ ඇවිදිනකොට අපිට මේ වගේ කියුටීස්ලා ටිකක් හම්බුණා. ඒගොල්ලෝ නම් මාර කියුට්. තනනම් ඉතින් හැමෝගෙම ෆේවරිට් තැනක්නේ. අපිත් ඉතින් පොඩක් ඇවිදලා බලනවා මොනවද තියෙන්නේ කියලා. මෙල්බන් එයාපෝට් ඩියුටි ෆ්‍රී එකේ නම් ලොකු ඔෆර්ස් ගොඩක් තිබ්බේ නැහැ. හැබැයි ඇත්තටම ඔප්ෂන්ස් නම් ගොඩක් තියෙනවා. අපි නම් හැබැයි මොනවත් ගත්තේ නැහැ. අපි ට්‍රැවල් කරන්න යන නිසා. එහෙමම ඉතින් අපි පර්ෆියුම් සෙක්ෂන් එකටත් ආවා. ඇත්තටම ගොඩක් හොඳ ඔෆර්ස් ටිකක් තිබ්බා එතන. දැන් ඉතින් ඩියුටි ෆ්‍රී එකේ වටේත් ඇවිදලා අපි දැන් පොඩ්ඩක් ආව ඉඳගෙන ඉන්න. මේක තමයි අපේ view එක. අපි ෆ්ලයි කරන්න තෝරගත්තේ ජෙට්ස්ටාර්. මෙල්බන් ඉඳන් ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තියෙන නිසා ලේසියෙන්ම එකේ අපිට යන්න පුළුවන් අපි යන ඩෙස්ටිනේෂන් එකට. ඔයගොල්ලන්ගේ හිතන්නේ අපි කොහෙද යන්නේ කියලා? අපි ඇත්තටම යන්නේ පාලි වලට. ඉතින් අපි දෙන්නට මාර්ම එක්සයිටඩ් මේ ට්‍රිප් එක යන්න. ඇත්තටම හොලිඩේ එකක් බලාගෙන හිටියේ එනකන්. ඒක නිසා මේක ගොඩාක් එන්ජොයි කරන්න බලන් ඉන්න ට්‍රිප් එකක්. මං iPad එකට ඩවුන්ලෝඩ් කරගත්ත මැප් එක මේ විදිහට තමයි පේන්නේ අපි යන එයාපෝට් එකට කොච්චර වෙලා යනවද කියලා. ජෙට්ස්ටාර් එකේ අපිට පුළුවන් මීල්ස් ප්‍රී-පර්චේස් කරන්න. එහෙම නැත්නම් ෆ්ලයිට් එකට නැගලා පර්චේස් කරන්නත් පුළුවන්. ඉතින් අපි නම් ප්‍රී-පර්චේස් කරලා තමයි ආවේ. එහෙමම ඉතින් යනකොට අපිට ලස්සන සන්සෙට් එකක් හම්බුණා. ඇත්තටම මාර ලස්සනයි මේව බලද්දී. හරිම පීස්ෆුල් ඇන්ඩ් කලර්ස් ටිකත් ලස්සනයි. දැන් නම් අපේ ඩෙස්ටිනේෂන් එකටත් රෑ වෙලා. අපි රෑ වෙලා තමයි එහෙට ලෑන්ඩ් කරන්නේ. දැන් ගොඩාක් ළඟයි ඩෙස්ටිනේෂන් එකට ලෑන්ඩ් වෙන්න. ඉතින් ඇත්තටම අපිට ඊළඟ දවස් ටිකේ ගොඩාක් දේවල් ප්ලෑන් කරලා තියෙනවා කරන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ඩෙස්ටිනේෂන් එකට ලෑන්ඩ් කරලා ඉන්නේ. නෝමලි අපි යූස් කරන්නේ Grab තමයි. හැබැයි අද අපිට Grab යූස් කරන්න බැරි වුණා. අපේ හොටෙල් නේම් එක ඒකේ ආවේ නැති නිසා ඒක නිසා අපිට එයාපෝට් එකකින්ම කෙනෙක්ව ගන්න වුණා හොටෙල් එකට ඩ්‍රොප් කරගන්න. Hi guys. දැන් නම් ගොඩක් රෑ වෙලා අපිට හරිම tired. හැබැයි අපි දැන් තමයි විලයිගෙත් චෙක් ඉන් උනේ. ෆ්ලයිට් එක චුට්ටක් ඩිලේ වුණා. දැන් එන්න මම චුට්ටක් පෙන්නන්න. හැබැයි fully අපි ඔයගොල්ලන්ට හෙට උදේට පෙන්නන්න කොහොමද විලයි තියෙන්නේ කියලා. මේ තමයි බෙඩ්රූම් එක. ලස්සනට ඒකනම් ප්‍රිපෙයාර් කරලා තියෙනවා. ඒකගම්ගේ ටොයිලට් එකයි ෂවර් එකයි දෙක තියෙනවා. ඊට පස්සේ බේස්මන්ට් පාර්ට් එක තියෙන එළියේ පූල් එකයි ලස්සන view එකක් තියෙනවා. හෙට උදේට බලන්න පුළුවන්. ඒත් එක්කම පොඩි කිචන් ඒරියා එකක් තියෙනවා. අපිට බලන්න හදාගන්න පුළුවන්. හදාගන්න අපිට.
ඉතින් අපිට දැන් ටයර්ඩ් නිසා අපි නිදාගෙන හෙට උදේට පෙන්නන්න ඕගොල්ලන්ට. Good morning guys. ඔන්න අපි ඔයගොල්ලන්ට උදේම එළිය පෙන්නන්න යන්නේ. බලමු කොහොමද මේ තැන ලස්සනද කොහොමද කියලා. Woke up to the ocean breeze, golden light through the swaying trees. Coffee's cold but the river. Hi guys. Good morning. ඔන්න අපි ඊයේ ඇවිල්ලා හොඳට රෙස්ට් කරලා දැන් අපි බ්‍රේක්ෆාස්ට් ගන්න යන්නේ. මෙතන අපි බ්‍රේක්ෆාස්ට් සෙටප් එක ඒගොල්ලෝ ලස්සන බ්‍රේක්ෆාස්ට් එකක් අරේන්ජ් කරලා තියෙනවා. මෙතන pool එකේ තියෙනවා view එකක් තියෙනවා මාල් ලස්සන view එකක්. හරිම ලස්සන විලා එකක් තමයි මේක. Heartbeat slow in a perfect storm. Vinyl cracks in a mellow tone. Feeling right, just me alone. Got no plans, just vibes and waves. Skipping stones on better days. No worries on my mind. Just the stars and the tide. Let it all unwind. Floating through the night. මෙතන මේ නිදහස විඳිනකොට ඇත්තටම මට ලංකාවත් මතක් වුණා. ලංකාවෙත් මේ වගේ ලස්සන තැන් තියෙනවනේ. පැඩි ෆීල්ස් එක්ක තියෙන විලාස් ඒකක් වගේම තමයි මෙතන. I feel so good, can't bring me down. High on the beat, no touching the ground. Lost in the light, where I wanna be. Dancing with the moon, over open sea. I feel so good. Ooh, I feel so good. හයි. අපි දැන් මේ තියෙන පොපියුලර් ස්විං එක කරන්න ඇවිල්ලා ඉන්නේ. මම සිලෙක්ට් කරගත්ත පින්ක් ඩ්‍රෙස් එකක් මම පින්ක් ෆේවරිට් නිසා. ඇඳලා බලමු. තාටිගේ එකලා හඳනවා. ඉතින් අපි උදේම ආවේ මං ආසම කරපු තැනකට. මම බලන් හිටියේ මෙතෙන්ට එනකම්මයි. ඉතින් අපි ඩ්‍රෙස් එක සිලෙක්ට් කරාට පස්සේ ඒගොල්ලෝ අපිට පෝසස් කියලා දෙනවා. ඒත් එක්කම ෆොටෝස් ටිකත් ඔක්කොම ගහලා දෙනවා. ඉතින් එක එක පෝසස් වලට ඉන්න තමයි තියෙන්නේ ඒගොල්ලෝ කියන විදියට. මගේ ෆොටෝස් ටික නම් මාර ලස්සනට ආවා. මට හිතාගන්න බෑ ඒ කියන්නේ පොඩි වෙලාවක් ඇතුළත ඒගොල්ලෝ එච්චර ලස්සන ෂොට්ස් ගන්න කොහොමද කියලා. ඉතින් මෙතන ලොකු ලොකේෂන් තියෙන තැනක්. ඉතින් එක එක තැන්වල එක එක වයිබ්ස් වලට තමයි තියෙන්නේ. ඒගොල්ලෝ අපේ ඩ්‍රෙස් එක හරියට හදලා ඒ ෆොටෝස් ගන්න විදිය ඔක්කොම කරලා දෙනවා. ළඟ ළඟ ලොකේෂන්ස් තියෙන්නේ. හැබැයි එක එක්කෙනාට ඉන්ටර්ෆියර් වෙන්නේ නැහැ. ඉතින් තම තමන්ගේ ටර්න්ස් එනකම් මෙහෙම බලාගෙන ඉන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරනවා. එතකොට අපිට යන්න පුළුවන්. මෙතන ගත්ත වීඩියෝස් and ෆොටෝස් නම් මම මාරම කැමති. එතන ලස්සනට ඒ ටික තිබ්බා. අනිත් එක අපි ගියපු කාලේ එහෙ පොඩ්ඩක් රේනි සීසන් එක වගේ හිටපු ගමන් වැස්සකුත් ඉතින් එනවා. ඒත් කොහොම හරි ගොඩක් ලොකේෂන්ස් මට කවර් කරගන්න පුළුවන් වුණා. මං ස්විං එකේ යන්න තමයි ආසාවෙන්ම හිටියේ. හැබැයි එතෙන්ට ගිහිල්ලා ඒක කරන්න යනකොට පොඩ්ඩක් බය වගේ බයකුත් ආවා. කොහොම වුණත් ඒගොල්ලන් හරිම හෙල්ප්ෆුල්. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හොඳට සිකියුර් කරලා තමයි ස්විං එකේ තීක් කරන්නේ. අනිත් එක ස්විංස් එක එක જાති ගොඩක් තියෙනවා එක එක උසවල් වලින්. ඉතින් ඔයගොල්ලන්ට කැමති එකක ඔයගොල්ලන්ට කම්ෆර්ටබල් එකක් තෝරගෙන යන්න පුළුවන්. මං ස්විංස් 3ක් කරන්න තමයි ආසාවෙන් හිටියේ. හැබැයි මට කරන්න ඇත්තටම පුළුවන් වුණේ 2යි. guys මම තවත් ස්විං එකක් කරන්න යනකොට වැස්සක් පටන් ගත්තා. දැන් හොඳටම වහිනවා. ඒ නිසා අපි මෙතන රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඉන්නේ. වැස්ස නම් අඩු වෙන්නේ නැති වෙයි. හැබැයි අපි මෙතනින් කොෆි එකක් හරි මොන හරි බීලා පාටි එකකින් යනවා අපේ ඊළඟ ඇක්ටිවිටි එකට. නැත්නම් ඉන්න විලාසය.
වැස්ස දිහා බලන් ඉන්නකොටත් මාර පීස්ෆුල්. හැබැයි මට පොඩ්ඩක් සෑඩ්. මං ආසාවෙන් හිටියේ මෙතන තියෙන ටිකක් උසින් තියෙන ස්විං එක කරන්න. ඔයගලන්ට එතන පේනවා ඇති. ඒක මට කරගන්න බැරි වුණා. කොහොම වුණත් අපිට දැන් තව මෙතන ස්පෙන්ඩ් කරොත් වෙලාව අපරාධේ වැස්ස ඉවර වෙනකන්. ඒක නිසා අපි වෙන තැනකට යන්න තමයි හදන්නේ. දැන් ටිකක් වැස්ස පායලාගෙන එන්නේ. අපි දැන් කොෆි එකක් බීලා බලනවා ඊළඟට මොකද කරන්න කියලා. Hi guys, අපි දැන් ලන්ච් ගන්න ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඕඩර් කරනවා ලන්ච්. ඊට පස්සේ මෙතන තියෙනවා ෆොටෝ ලොකේෂන්ස් වගේ ෆොටෝස් උත් ගන්න පුළුවන්. මේ අහිතුත් මෙතන ඉන්නවා. ඒ තැන හරිම ලස්සන තැනක්. දැන් නම් වැස්සක් චුට්ටක් පෑවුවා. අපි බාලි ස්විං එක පැත්තේ ඉඳන් දැන් මෙතෙන්ට ආව ලන්ච් ගන්න. මේ තමයි අපේ ලන්ච් ස්පොට් එක. හරිම ලස්සන ගන්න. ලොකු ස්ටැචුස් වගේක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ ප්ලේස් එකේ නම මොකද? මේ ප්ලේස් එකට කියන්නේ තමන් දෙදාර කියලා. හරිම පොපියුලර් තැනක්. සන්සෙට් එකටත් ලස්සනයි. හැබැයි අපිට ඊවනිං ප්ලෑන්ස් ටිකක් තියෙන නිසා අපි ලන්ච් ගන්න ආවා. අපි ඉතින් මෙතන එළිය ඇවිදලා එනකොට ඒගොල්ලන් අපේ ෆුඩ් ප්‍රිපෙයාර් කරලා ටේබල් එකට ගෙනල්ලා තිබ්බා. ඇත්තටම මෙතන ෆුඩ් මාරම රහයි. අපි ගොඩක් එන්ජොයි කරා. මෙතන normally වෙන තැන්වලට වඩා චුට්ටක් එක්ස්පෙන්සිව්. හැබැයි ක්වොලිටි එක ඇත්තටම හොඳයි ෆුඩ් වල. ඉතින් ඒක කියන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මේ අපේ බාලිවල ෆස්ට් වීඩියෝ එක. අනිත් ඒවත් බලන්න අපිව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ගිහින් එන්නම්. බයි.